අද ලංකාවට ආපු වාහන සෙට් එකේ මුලින්ම යනවා Honda Vezel මෝටර රථයක්. ඊට පස්සෙත් Honda Vezel එකක්. ඊට පස්සේ Toyota Yaris crossover, ඒ වගේම Honda Race මෝටර රථයක්. මේ ඔක්කොගෙම මිල ගැන අපි කතා කරමු. වීඩියෝ අවසානට එක්ක නැති සිටින්න. මේ තියෙන්නේ මේ දවස්වල තවත් ප්‍රසිද්ධම මෝටර රථයක් Toyota ආයතනය විසින් නිෂ්පාදනය කරන Toyota Race මෝටර රථයක්. Toyota Race 2024 වර්ෂයේ නිෂ්පාදිත මොඩල් එකක්. ලක්ෂ 110කට වගේ මිලදී ගන්න පුළුවන්. මේකේ 1 ලීටර් වගේම 1.5 ලීටර් එන්ජින් එකකින් සමන්විත මොඩල් දෙකක් එනවා. ඒ වගේම හයිබ්‍රිඩ් වර්ෂන් එකක්. හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක්, නඩත්තුවේ පහසුව සහ සැප පහසුවත් එක්ක මේ වාහනේ ලංකාවේදී හොඳ ඉල්ලුමක් තිබෙන වාහනයක් වර්තමානයේ වෙද්දී ඉන්නකො බලන්න මේකේ ඇතුළට ගිහින් මොන වගේ සැප පහසුවද තියෙන්නේ කියලා. බලන්නකො මේකේ ඇතුලේ ලස්සන මාරම ඉන්ටීරියර් ක්වොලිටි එකක් තියෙන්නේ. නේ ඉස්සර ලංකාවේ ප්‍රසිද්ධම මෝටර රථයක් වෙන Toyota Vitz එකේ අලුත් මොඩල් එක මේක තමයි Toyota Yaris එක. Toyota Yaris crossover කියලා එකක් එනවා. මේ Toyota Yaris එක දැන් වෙද්දි මිලදී ගන්න පුළුවන් ලක්ෂ 96 සිට බේසික්ම වර්ෂන් එක එක්ස්ග්‍රේඩ් එකක් ගන්න පුළුවන් ලක්ෂ 96කට වගේ. ඉස්සර මිනිස්සු Toyota Vitz හෙව්වා සෑහෙන්න. ඒකත් එක්ක මේ Toyota Yaris අලුත් මොඩල් එකටත් අනිවාර්යයෙන්ම යනවා. මොකද මේකේ පිටුපසු පෙනුම එහෙම මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම හොඳ සැප පහසුවක් තියෙන අනිත් Suzuki වගේ වාහනත් එක්ක කම්පෙයාර් කරලා බලද්දි Toyota වාහනවල ඒ විතරක් නෙවෙයි ඒවට සාපේක්ෂව හොඳ සේෆ්ටි එකකුත් තියෙනවා. හොඳ කම්ෆර්ටබල් හොඳ හැන්ඩ්ලින් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ Honda City RS වාහනයක්. මේක ලක්ෂ 135 ඉඳන් පටන් ගන්නවා. ඒ කියන්නේ එක එක ග්‍රේඩ්ස් තියෙනවා. ලක්ෂ 50 ගණන් වලට පවා මේකේ ස්පෝර්ට් වර්ෂන් එකකුත් එනවා. අලුත් වාහන ආනයනය කිරීමත් එක්ක සෙඩාන් කාර් එකක් විදිහට අඩුවට ගන්න පුළුවන් වාහනයක් තමයි මේක. හරියටම දැන් පැය 12කට කලින් Honda City RS Turbo කියන 2025 වර්ෂයේ නිෂ්පාදිත කිලෝමීටර් 0ක් දුර දෙන බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් තියෙනවා ලක්ෂ 140කට. මේක 2025. 2024 2023 දක්වා වාහන ආනයනය කරන්න අවසර ලබා දීලා තිබෙනවා. එතකොට මේ ලක්ෂ 140කට තමයි විකුණන්න දාලා තියෙන්නේ. මේක 2024 නිෂ්පාදනය කරපු එකක් මීට වඩා තවත් මිල අඩු වෙනවා. ඊටත් වඩා මිල අඩු වෙනවා 2023 වර්ෂයේ නිෂ්පාදිත වාහනයක්. ගොඩක් කට්ටිය අහලා තියෙනවා වාහන ඔයාලා මිල ගණන් දැම්මට කොහෙද මේවා ගන්න තියෙන්නේ. ඉතින් මේ මම ඔබට පෙන්නන්නේ ikman.lk එකේ. එතකොට මේක විනිවිදභාවයකින් යුතුව කරන වීඩියෝ එකක් බව සනාථ කරගන්න පුළුවන් ඔබටම. මේ තියෙන්නේ හැමෝම හොයන Suzuki WagonR FX මෝටර රථයක්. ලක්ෂ 65 ඉඳන් මිල ගණන් පටන් ගන්නවා. බලන්නකො ලස්සන කලර්ස් කිහිපයකින් මේ වාහනේ මිලදී ගන්න පුළුවන්. මේ හුරුබුටි පෙනුම, හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවය, මේ හැම දෙයක් එකම හොඳ ඩිමාන්ඩ් එකක්. හයි ඩිමාන්ඩ් වාහනයක්. ඒක නිසාම තමයි මේකේ මිල ගණන් වැඩි වෙලා තිබෙන්නේ. මේ වාහනය අනිත් වාහනවලත් මිල තීරණය කරන වාහනයක්. මොකද ගොඩක් WagonR වාහන රථ මිලදී ගන්නවා. ලංකාවේ ගොඩක් WagonR තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මම කලින් පෙන්නපු වාහනේ මෙතන විකුණන්න දාලා තියෙනවා Suzuki WagonR FX Safety 2023. කිලෝමීටර් 8000යි දුවලා තියෙන්නේ. 75,95,000ක් වෙනවා මේ වාහනේ ප්‍රයිස් එක. එතනම උඩ තියෙන Suzuki WagonR FX Safety 2024ක් ලක්ෂ 83කට. මේක ලක්ෂ 80කට වගේ ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔබට මතක ඇති වාහන ආනයනය කිරීමට අවසර ලබා දුන්නත් එකම ප්‍රී ඕඩර්ස් ගත්ත වාහන ආනයනකරුවෝ. ඒ ප්‍රී ඕඩර්ස් ගත්ත දාපු ප්‍රයිස් ලිස්ට් එක නෙමෙයි දැන් වෙදි ටිකක් වැඩි වෙලා තිබෙනවා. අලුතෙන් වාහන ආනයනය කරාට පස්සේ ලංකාවේ මේ වගේ අලුත් වාහන පාරේ දකිද්දි ඒවා අලුතෙන් ගන්න බලාපොරොත්තු හිටපු නැති මිනිස්සුත් අලුත් වාහන ගන්න යනවා ඒවා දැකලා ආසාවට. විශේෂයෙන්ම Honda Vezel එකේ එහෙම තියෙන ස්පෙસિෆිකේෂන් ඒකේ තියෙන සැප පහසුව දැක්කට පස්සේ මිනිස්සු ගොඩක් යනවා Honda Vezel Toyota Yaris crossover මේ වගේ වාහන මිලදී ගන්න. ඒ වගේම Honda City එකත් මිලදී ගන්නවා. ඒ වගේම තමයි Hyundai Grand i10 කියන වාහනේ මෙතන දාගෙන ලක්ෂ 80කට. ඔබට මතක ඇති මම දැන් මාස 6කට විතර කලින් වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන්න කලින් මේ වාහන පෙන්වා දුන්නා ලක්ෂ 75කට වගේ මිලදී ගන්න පුළුවන් වුණා. ඒ වගේම Mahindra KUV 100 NST 2025 වාහනේ දෙන ලක්ෂ 64යි 95000කට. ඒ වගේම Mahindra Bolero මේ වගේ ට්‍රක් පවා වාහන ආනයනය කරන්න අවසර ලබා දුන්නේ පෙබරවාරි 1 වෙනිදා. ඊට කලින් ඉඳන්ම ජනතාවට මේවා මිලදී ගන්න පහසුකමක් ලැබී තිබුණා. මේ තියෙන Nissan Days Highway කියන වාහනය මේකේ X grade එක G grade එක මිලදී ගන්න පුළුවන්. X grade එක තමයි මිල ගණන් අඩුම වාහනය.
වැගන්නාර් මිල ගණන් හා සමානවම යන වාහනයක්. නමුත් වැගන්නාර් එකට වඩා හොඳ ඉඩකඩ වාහනේ ලොකු පෙනුමක් තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ ටොයෝටා සුසුකි වාහනවලට තමයි ලොකු ඉල්ලුමක් තිබෙන්නේ. ඒ ඉල්ලුම නිසා ඒ වාහනේ මිල ගණන් වැඩි අනිත් වාහනවලට සාපේක්ෂව. නමුත් මිට්සුබිෂි නිසාන් වගේ හොඳ බ්‍රෑන්ඩ් වලින් නිෂ්පාදනය කරන වාහන ඕන තරම් ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මම කලින් පෙන්නපු වාහන ikman.lk එකෙන් දින දෙකකට කලින් සේල් එකකින් විකුණන්න දාලා තිබෙනවා. ගම්පහ සේල් එකකින් මේකේ Nissan Days Highway Start X 2023 වර්ෂයේ නිෂ්පාදිත එකක්. කිලෝමීටර් 9000ක් දුවලා තිනවා. 83 ලක්ෂයකට තමයි විකුණන්න දාලා තිබෙන්නේ. ඉතින් මේ වාහන තව මේ එක සේල් එක විතරයි මේ ප්‍රයිස් එක. සමහර සේල් වල තව ලක්ෂ දෙකක් විතර අඩු මිලටත් මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා එකක් නැතුව සේල් ගණනාවකට ගිහිල්ලා මිලදී ගන්න හොඳට ඔක්ෂන් ෂීට් එක බලලා. ඒ වගේම තමයි මේ දින Honda Vezel Z Playmoon Roof 2023 මෝටර රථය. මේකේ මිල ගණන් X ග්‍රේඩ් එකේ මිල ගණන් පටන් ගත්තේ ලක්ෂ 169න් වගේ. නමුත් දැන් වෙනකොට මේක ගොඩක් මිල ගණන් වැඩි වෙලා තිබෙනවා මේ තියෙන දැඩි ඉල්ලුමත් එක්ක. Honda Vezel මෝටර රථය ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ මේකේ අලුත් මොඩල් එකේ එන sunroof එකත් එක්ක. ඉතින් මේ sunroof වෙන්නේ Z Play කියන version එක. මේක ලක්ෂ දැන් 220 සමහර තැන්වල ලක්ෂ 230ට පවා full specification එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ කෝටිපතියෝ හොයා ගන්න Toyota Land Cruiser Sahara LC 300 එක ලක්ෂ 1065 ලක්ෂ 1150 වගේ අතර ප්‍රයිස් එකකට විකිනෙනවා. ඒ වගේම තමයි ඩබල් කැප් පිකප් කමර්ෂල් වෙහිකල් ටැක්ස් වලට තමයි මේ වාහන අයත් වන්නේ. ඉතින් මේකේ Ford Ranger Raptor brand new 2025 ලක්ෂ 368යි. Toyota Hilux GR Sport 2024 ලක්ෂ 310යි. Toyota Hilux GR Sport එක. Toyota Hilux GR Sport basic version එක ලක්ෂ 240 ඉඳන් ලක්ෂ 278 දක්වා 285 දක්වා මිලදී ගන්න පුළුවන් වෙනවා. පසුගිය වීඩියෝස් බලපු අපෙන් ඔයාලා අහපු දෙයක් තමයි ඇයි ඔයාලා Toyota වාහන ගැන මෙච්චර කතා කරන්නේ? තව කොච්චර බ්‍රෑන්ඩ්ස් තියනවද කියලා. ඔව් ඔබ හරි. Toyota වගේම තවත් ගොඩක් හොඳ ලංකාවට ගැලපෙන අඩු මිලට ගන්න පුළුවන් වාහනක් තිබෙනවා. නමුත් මේ Toyota වාහනවල හොඳ ඩියුරබිලිටි එකක්, හොඳ කල්පැවැත්මක් තිබෙනවා. ඒ වගේම මේන්ටේන් කොස්ට් එක ගොඩක් අඩුයි. පාර්ට්ස් මිලදී ගන්න පුළුවන් අඩු මිලට ජර්මන් වාහන වලට සාපේක්ෂව. මේ වගේ හේතු නිසා තමයි අපි Toyota වාහන ගැන මෙච්චර කතා කරන්නේ. මේ වීඩියෝ එකේදී ගොඩක් වාහන ගැන ආවරණය කරන්න බැරි වුණා. ඉතින් ඔබ කැමතිම වාහනය කුමක්ද? ඉදිරියේදී අපි ඒ ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගෙනෙන්න සූදානම්. අපි මෙහිදී කතා කරමු මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලයට. සමහර වෙලාවට ලොකු ඉල්ලුමක් නැති කාලයකට අනිවාර්යයෙන්ම මිල ගණන් මීට වඩා අඩු විය යුතුයි. විශේෂයෙන්ම කාරණාව තමයි අලුත් වාහන මිල එද්දිම පරණ වාහන මිල යම් කිසි ආකාරයකට මිල අඩු වෙනවා. ඒකත් එක්ක අලුත් වාහනයක් උදාහරණයකට වැගන්නාර එකක් ගන්න බලාපොරොත්තු වෙන හිටිය මිනිස්සු ලක්ෂ 35ට 40ට. නමුත් වැගන්නාර එක ලක්ෂ 65න් උඩට තමයි විකිනෙන්නේ. ඉතින් පව් ගොඩක් මිනිස්සු අසරණ වුණා. එයාලගේ සිහින බොඳ වුණා. නමුත් ඔවුන්ට ඒ මුදලට පරණ වාහන මිලදී ගන්න පුළුවන්. උදාහරණයකට 2015 වැගන්නාර එක ලක්ෂ 55ට විකුණුවා නම් ඒක අනිවාර්යෙන් තව ලක්ෂ 10ක්වත් අඩු වෙන්න ඕන. අලුත් වාහන එද්දි හැම දෙයක්ම පරණ වෙන මිල ගණන් අඩු විය යුතුයි. නමුත් සෝචනීය කාරණාවකට ආර්ථික අර්බුදයත් එක්ක වාහන ආනයනය කිරීම තහනම් කිරීමත් එක්ක මේ මිල ගණන් ශීඝ්‍රයෙන් වැඩි වුණා. පරණ යකඩ පවා වැඩි වුණා. අලුත් ආණ්ඩුවත් එක්ක පෙබරවාරි 1 වෙනිදා ඉඳන් වාහන ආනයනය කිරීම ප්‍රකෘති කරා. මේකත් එක්ක හැම වාහනයක් වගේම දැන් ලංකාවට එනවා.